හේලෝ ගයිස් ඉතින් ඔන්න අද කරලා තියෙන්නේ මාෆියා 2 කියන ගේම් එකකින් හරිද අද මිෂන් ප්ලේ කරන්නේ නැහැ හරිද අද මිෂන් ප්ලේ කරන්නේ අද කරන්නේ මේක කඩ මංගොල්ල කන්න පුළුවන් හරිද කඩ මංගොල්ල කන්න කියන්නේ කඩ පැරලා උම මරලා ගහලා සල්ලි ගන්න පුළුවන් කඩේ තියෙන හරිද අපි ඔයගේ සල්ලි එකතු කරලා අපි ගමු සුපිරි අපේ ළඟ තියෙන කාර් එක මොඩිෆයි කරමු හරිද එන් මොඩිෆයි කරන්නේ එන්ජින් එකක් දාලා අපි බලමු කරන විදිහ හරිද ඉස්සලා බියන් ජේමිස් වින්ඩීට වෙන මේක ගියා 14ක් මිෂන් ප්ලේ කරලා තියෙනවා ඊළඟ වීඩියෝ එකේ මිෂන් එකක් ගේමු හරිද හරි අපි බලමු ලෝඩ් වුණා අර මෙතනින් තමයි චැප්ටර් එක ඉවර කරේ පියම් පොඩ්ඩක් මං ආස කාර් එක මං ඔයාලට කිව්වා ඒ වගේම ඔයාලා මගේ කලින් වීඩියෝ එක බලුවේ නැත්නම් අනිවාර්යෙන් ගිහිල්ලා මගේ channel එක වැටලා ඇති ඒක බලන්න ඉතින් මුලින් ඉඳන් හිටපු සෙට් එක දන්නවා මේ ගේම් එකේ මම මුලින් ඉඳන් ගහලා තිනවා මිෂන් එකේ ඉඳන් හරිද දැන් මිෂන් 4-5ක් විතර ප්ලේ කරලා තියෙන්නේ 4ක් විතරනේ ඔව් 4ක් විතර ප්ලේ කරලා තියෙන්නේ ඉතින් මේ කාරණා වැඩක් නැහැ guys හරිද පියන් අnder කාර් එක හරිද ඔය පේන්නේ අන්නේ කාර් ජාතිය තමයි මම ආසා ජාතිය හරි දුන්න වැත්තුවා පියන් මේක කඩමු හරි වීඩියෝ කඩලා ගමු ඉස්සෙල්ලා guys අපි ඔයා බලන්න ඕන කඩ ටිකක් හරිද බලමු මැප් එකේ මෙන්න මේ කඩේ මං කොල්ල ගන්න පුළුවන් මේ කඩේ මං කොල්ල ගන්නත් පුළුවන් හරිද අපි ඉස්සෙල්ලා ගන් ෂොප් එක මං කොල්ල ගන්න ඕ මැප් එකේ පොඩි අවුලක් ගියා ඉතින් ඔයගොල්ලෝ තාමත් වීඩියෝ එක ලයික් කරේ නැත්නම් අනිවාර්යෙන් ලයික් කරන්න දඩෝන් ගාලයක් ගහගන්න හරිද ඊට channel එක subscribe කරලා බෙල් එකෙන් all දාලා සෙට්ලා ඉන්න මේ වගේ වීඩියෝ ආතල් වීඩියෝස් තාව දීකට එනවා මයි හරි අපිට guys තුවක්කුවක් වුණ අපේ shotgun එක තියෙනවා යක් කික් එකක් දීලා දොර ඇරලා දොර ක්ලෝස් කරගමු නැත්තම් එළියට සද්ද ඇහෙන මුණු මාරන හරි අත මෙතන කෑෂ් එකක් තියෙනවනේ පියා ඉස්සලා මෙතෙන්ට කට වහගෙන ඉන්න ඕන අපි වැඩේ කරලා ඉවර වෙනකම් හරි මේ විදිහට වත්තා ඉවරයි ඌෙතනමයි හරි guys ඩොලර් 463ක් තිබුණේ එකේ ඩොලර් 463ක් කියන්නේ guys කාර් එක මොඩිෆිකේෂන් ඒ කියන්නේ කාර් එක හැප්පුණාට පස්සේ අපිට සමහරවිට කොහොමද ටයර් ටිකක් දාලා එන්ජින් එකේ ලෙවල් තියෙනවා හරිද ඒ එන්ජින් ලෙවල් හදන්න පුළුවන් බලමු අපි දැන් යන් හෙඩ් ෂොප් එකට හෙඩ් ෂොප් එකට ගිහින් මම බර්ගර් ෂොප් එකට ගිහිල්ලා එදිනුත් මං කොල්ල ගන්න හරිද අපි මෙන්න මේ ටිකේ මං කොල්ල කන්න යන්නේ ආයි guys මං කොල්ල හල්ලයි කඩේට යන්න බෑ හරිද පොලිසිය ඉන්න ඕනේ දැන් මාරලා නිකන් හරි අපි මෙතෙන්ට ආවා ඉතින් guys සැඳුම් කඩේ දැස්සා ගියා පස්සේ මේ කඩේ වහගමු හරි කඩේ වැහුවා අනනි විදිහට ඔළුවටම හෙඩ්ෂොට් එකක් ඩොලර් හරි වැඩි විතර ඉවරයි මෙතන ඩොලර් 141ක් තිබුණා දුතුම්බා වෙඩි තුන හුන්න හරි මෙතන ඩොලර් 120 එකක් දවස් තිබුණා බලමු ඒක ඉස්සරහට හරි ගියා දැන් අපි ළඟ ඩොලර් මෙතන තියෙනවා හරිද බෝනස් කෝ 500 නෑ ඩොලර් 4804ක් තියෙනවා අපි ස්ථා කඩවල් ටිකක් මං කොල්ලවම හරිද මෙන්න මේ කඩේට යා දුරයිද මෙතන වන්නේ හරි එයා දැන් ඊවස් මේ guys කාර් එක ආයිත් මම ටෙස්ට් රයිඩ් එක විදියන්න බෙදන්න පැය කිලෝමීටර් කොච්චර වේගෙන් යන්න පුළුවන් කියලා යා මේක මොඩිෆයි කරමු හරි මේ කාර් එක සේව් කරගන්න පුළුවන් guys අපිට ඒක ගහලා මිෂන් එකක් ප්ලේ කරන්න ඕනේ මේක මේ කරන්න හරි අපි මේක මොඩිෆයි කරලා අද සාමාන්‍යයෙන් මිෂන් එකක් ප්ලේ කරන්න වෙනවා මේක සේව් කරගන්න මේ පොඩි මිෂන් එකක් අර අපිට කාර් මිෂන් එකක් අන්ලොක් කරලා තිබුණා ඒ කාර් මිෂන් එක ෂොට් එක හරි කාර් මිෂන් නෙමෙයි guys කාර් එක නම් ඉවරයි මේ කාර් එක පිටිපස්සේ නැද්ද පේනවා පිටිපස්සේ මේ කාර්යයක් එනවා පේනවා හරි මේකේ කාර්යයක් එනවා තමයි අපි ඒක ගමු මෙන්න මේ guys කාර් එක ඉතින් ගමු මොකද අර කාර් එකේ දැන් වැඩක් නැහැ ඒක පෙළ ගන්නත් තියෙන ගේමක් දෙන්න වෙනවා ගහන්න දායි සි මම මෙතන ගත්ත ගියන් දැන් මුත් එක්ක ගහ ගන්නත් ඕන දෙමු ෂොට් වල ටිකක් යකෝ උඩුමෙන් එන්නේ
ඉඳ අටු මටනේ ගැහුවේ අටු හිත් නෑ විකාර ගන්න බෑ දැන් ආයි මම මුලින්දන් එන්න බෑ කඩවල දැන් මංගල කාලේ තින්නේ තා අටු මු කට අමාරු කාරේ ඉවරයි මරුණා අටු ආයි මුලින්දන් එන්න වෙනවා අවුලක් නෑ අපිට ඩොලර් කොච්චර තියෙනවද කියලා බලමු ඩොලර් 4240ක් තියෙනවා ආයිවත් ඉතින් කඩ මංගල ගන්න වෙනවා හරිද මේක ස්කිප් කරන එකේ තේරුමක් නෑ පියන් ආයිවත් කඩේ මංගල කමු අර මොකෙද ඒක කවුලානේ අයියෝ දැන් කාර්යයක් හොයා ගන්නත් ඕන අර ජාති කාර්යයක් තමයි ඕන ගයි හරිද මේ හයිවේ එක උඩ තියෙන හයිවේ එක අපිට කාර්යයේ ස්පීඩ් එක අන්න යනවා කාර්යයක් අන්න යනවා නවත්තලා හරි ගයිස් අර වගේ මෙතන නැවැත්තුවා හරිද මම හිතන්නේ වීඩියෝ එකම වීකේ තමයි ප්ලේ වෙන්නේ හැබැයි කලින් කාර් එකේ දෙන්නෙක් හිටියා මේ කාර් එක කඩන්නේ නැහැ නේද හරි උදිවා අනේ මෝඩයා ගේම් කාර් එක කැඩුවා මෝඩයා හරි වඩි මිනිස්සුත් දෙනවා නම් ගණන් ගන්න ගයිස් හරිද අපි කොහොමද අපි ඉස්සෙල්ලා කොතෙන්ද ගියා අලි ගන් ෂොප් එකට නේ ගන් ෂොප් එකට ඕ හරි ගන් ෂොප් එකට යන්න දැන් ගන් පවුල හරි පියා ඉබට පිට සද්ද යනවා ගණන් ගන්න එපා ගයිස් මොන මගුලක් පේනවද මන් දන්නේ මේ මැප් එකේ දැන් අරේට ගියන් මේ පේනවා මේ කියන්නේ මේ පේනවා පිළියයි වෙලාවයි බලු සද්ද දිනව ගණන් ගන්න එපා හරිද මෙතනනේ හරි තේ මේ විදිහට අපිට අවුන් ගහගෙන මෙච්චරට ටග්ගාල මංකොල්ල කාලෙම මිනුවේ මේ ගයිස් මංකොල්ල ගන්න හරිද මිනුවෙන් ගියා දොර වහන්න ඕනේ නැහැ ශනික යනවා ඉතින් ආවා දෙක ගත්තා තියුණා අතු එක ෂොට් එකයි ගයිස් ආයි පේන එකේ තේරුම් ගන්න නැහැ හරිද මම ගිහිල්ලා මේ කඩ දෙක මංකොල්ල කාලා අය තුන්වෙනි කඩේට එද්දි එන්න හරිද guys ඉතින් දෙපාරක් පරාදුනානේ ඉතින් ආයිම දැන් මම යනවා ඉන්නේ පොලිසියට වුණා පොඩ්ඩක් මෙහාට එන්න ඒක හරි අපි දැන් යන්නේ බර්ගර් ෂොප් එක මංකොල්ල ගන්න සාර්ථකව මංකොල්ල ගන්න පුළුවන් වෙන කියලා බලමු දැන් පොඩ්ඩක් අර ඇඳුම් කඩේ ඉස්සරහ කරන්න ගිහලා එකෙක් අහුණා ගහගන්න පොලිසියට කම මෙතන ගහගත්තා කරන්න දෙයක් නැහැ දැන් ආයි පොලිසිය බේරනවා කොහොමද හයිවේ එකට දානවද නැහැ මේ විදිහටම කලින් පාර කෙලුනේ හින්දාලා ඉන්නේ හරි මෙහාට කීබෝඩ් එක සද්ද එනවා ගයිස් ගණන් ගන්න එපා හරිද කීබෝඩ් එක ස්පේස් එක මම පොඩ්ඩක් ඔබලා පෙන්නන්න දැක්කන සද්ද පොඩ්ඩක් මේ ගේමින් කීබෝඩ් එක නෙවෙයි තියෙන්නේ මේ ඔෆිස් කීබෝඩ් එක මෙතන දෙක තියෙන්නේ මේ උඩහට මේ බලන්න ගේමින් කීබෝඩ් එක නෙවෙයි මේ ඉල්ලදී තියෙන්නේ මේ ඔෆිස් කීබෝඩ් එක පොඩ්ඩක් පාරණයි ස්පීඩ් එක ඉතින් පොඩ්ඩක් සවුන්ඩ් වෙන්නේ ඒක ගැටවල් කඩාගෙන දොරවල් කඩාගෙන යන්නේ ඉන්න ගයිස් ප්ලේස් එක දැන් මේක ටග් ගාලා මම කොල්ල ගන්න. අපොඩ්ඩෙන් හැප්පිලා ආයි මැරෙනවා. ආයිස් මෙන්න මෙතන නම් පොඩ්ඩක් අවුල් මොකද බොන කට්ටිය ඉන්නේ. ඉන්න මේ පොඩ්ඩක් අමාරුයි වැඩේ. guys ඌ මැරුණා පියන් ටග් ගාලා. එන ගෝන් සෙට් එකේ එක දවසක් නම් තියාගෙන ගියා හරිද? ඒකනේ මේකනේ. අමුතු වුණා කාර් එකක්. දැන් පොලිසියයි විදගෙන හරිද ඒක නිසා ටග් ගාලා යන්න මෙතන ඉන්නවා කියලා දැන් අපිට ගයිස් ඩොලර් තියෙනවා 5058 අපි දැන් ඊළඟ යම් තෙල් සෙට් එකට යන්න එතනත් මංකොල්ල ගන්න පුළුවන් ඒ හතර මංකොල්ල කාලා අපි යම් කොච්චර තා අපිට මේ ගානින් මේ තවමයිදී ඒක හැපුණා එක හරි කොච්චර ගානක් කේද අපිට මේක හදන්න කියලා මේ අපි අර මංගල හාපු තැන නේ මේ කලින් දැක්කද guys ඒක වහලා හරිද ඕක අපිට කඩන් යන්න පුළුවන් අදුරට කඩන් ගියට වැඩක් නැහැ මේ ඉතින් කිසි බඩු නැහැ හරිද
ඔය කඩ යන පොලිසිය දැක්කොත් තලු 3ක් දොහදපත් වෙනවා. එතකොට ඉවරයි. කෙලින්ම වෙඩි තියලා තමයි මරන්නේ. අල්ලන්නේ නැහැ. අපිට ඇල්ලුවට පස්සේ මේක සල්ලි දීලා බේරෙන්න පුළුවන්. පගාව දීලා. හැබැයි මේ සිගරට් ලියන්නේ හරි ඒක දාලා නැහැ. යා. මේ හරි. මේ පැත්තේ යන්න තියෙනවා ගොඩක් දුරයිද? නෑ පොඩි දුරයි. අපි තෙල් ටිකක් ඉස්සෙල්ලා ගහගමු. නෑ එතකොට ගායිස් ඩොලර් එච්චර ගාණක් යන්නේ නැහැ තෙල් ගහන්න නම්. කමන්නේ. අපි මොඩිෆයි කරලා තුනක් තෙල් ගහමු. මේකේ තෙල් ගහන්න පුළුවන් හරි. GTA 5 එකේ තෙල් ගහන්නත් බෑ. මුත් බෑ. හැබැයි මේකේ තෙල් ගහන්නත් පුළුවන්. ඒ කියන්නේ රියලිස්ටික් ගේම් එකක් මේක. හරිද? ආය යහන දෙයක් නෑ. පොඩි PC වල 2010ක් පොඩි PC වලට ගන්න හොඳ රියලිස්ටික් ගේම් එකක්. ඊයන් පොඩ්ඩක් මෙන්න මෙතන තමයි යන්න තියෙන්නේ මොකක්ද මේ කරන්නේ? ආමු රෙඩි එකද? චම් බ්‍රදර් බොක්ක. Hey pal, do you mind? මොඩේ ඉන්නේ වරෙන් ෆයිට් කරා. ඌ ඉවරයි. හරි ඩොලර් 60ක් තිබුණා එතන. ඩොලර් 60ක් හරිද? ඉතින් ගාස් පොඩි ආරක්ෂාවක් තියෙනවා පටගාලා පොලිසිය එනවා. ඉතින් අපි ටක් ගාලා ෂේප් වෙමු. ඔන්න දැක්කද ඔය නිල් පාටින් පෙන්නන්නේ ගයිස් පොලිස් කට්ටිය හරිද? ඔන්න පොලිස් කාර්යයකුත් එනවා. දැන් උන් දන්නේ මං කියලා හරිද? පොඩ්ඩක් වෙලා හරි අතන හිටියොත් උන් කියන්නේ මං කියලා. දැන් යන් මෙන්න මෙතෙන් හරිද? මෙතන තමයි බොඩි ෂොප් එක තියෙන්නේ. පොඩ්ඩක් ගන්න. ඔහොම යන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔතනම ඉස්සරහා තමයි තියෙන්නේ බොඩි ෂොප් එක. ඔය ඉතින් මෙන්න මෙතන. අඩුවක් ගහලා තියෙන්නේ. හරි ගයිස් අපි යම් බලන්න අපිට කොච්චර ඇති වේද කාර්යය මොඩිෆයි කරගන්න පුළුවන්ද කියලා. ඔන්නෝම තමයි යන්න තියෙන්නේ බොඩි ෂොප් එකට. බොඩි ෂොප් එකට බලමු. අයි ඉතින් ගන්න ඩෙස්ක්ටොප් එකකින් ගන්න ගණන් ගන්න එපා. ඊ ඉස්සෙල්ලා කාර් එක හදා ගන්න ඩොලර් 232ක් යනවා. එන්ජින් එක ගයිස් ලෙවල් 3ට දා ගන්න පුළුවන් වුණා. හරි අපි බලමු ප්ලේන්ට් එක. ඉතින් ගයිස් මම නම් ආස රතු පාට ප්ලේන්ට් එකට. ඉතින් වෙන ප්ලේන්ට් හරියන්නේ නැහැ. අපි රතු පාට දාමු. ඊපස්සේ අපි වහලටත් රතු පාට දාමු. එතකොට එකම පාට තියෙන එක ගැලපෙනවා. හරි දැන් අපි යන් මෙන්න මේ වගේ මේකට. ඔයාලා කැමති මොකේද? මේකට කැමතිද? මේකට කැමතිද? මේකට කැමතිද? ඉතින් guys මේ ඔක්කොගෙම මම නම් කැමති මෙන්න මේකට. මම කිව්ව මං මේක දාන්න. හරි. මෙන්න මේද අපි වීල් ටිකක් තෝරගන්න. මොකක්ද දාන වීල් එක. ගන්න එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. හරි. මම මෙන්න මේ වීල් වලට නම් කැමති නෑ. මං අහන්නේ මෙන්න මේ කූරු තියෙන වීල් වලට. ඒ ඔක්කොම වැඩිය ලස්සන වීල් එක තමයි මෙන්න මේක. හරිද? ඒකින් තමයි ඒක දාගන්නේ. ඉතින් ඔච්චරයි guys අපිට modify කරන්න තියෙන්නේ. අනිත් නම් ප්ලේන්ට් එක වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔය නම් ප්ලේන්ට් එක අංක ටික වෙනස් කරන්න පුළුවන්. ඉතින් වැඩක් නැහැ නිකන් සල්ලි නාස්ති කරගන්න. හරිද? අපිට ඩොලර් 890ක් ඉතුරුනා. ඩොලර් 890ක් නේද? නෑ ඩොලර් 25,517ක් ඉතුරුනා. ඉතින් guys ඔය තියෙන අපේ ෆයිනල් කාර් එක. හරිද? මේක තමයි ෆයිනල් කාර් එක. අපි යන් දැන් guys මිෂන් එක ප්ලේ කරන්න. නැත්තම් මේක සේව් කරගන්න බැරි වෙනවා. හරිද? බලමු. මෙන්න මෙතන තිබුණනේ අර මෙන්න මේ මිෂන් එක ප්ලේ කරමු අපි. හරිද? මිෂන් ප්ලේ කරන්නේ නැහැ කිව්වට අද මිෂන් එක ප්ලේ කරන්න ඕන. මොකද මේ කාර් එක සේව් කරගන්න විදියක් නැහැ නැත්තම්. හරිද? බලමු. guys පඩි පිට සද්ද එනවා නම් කරන්න එපා. ඉතින් බලමු. මොකද කරන්නේ? උමියා ටිකක් දුර හැද මැප් එකේ මෙහා කොන ඉඳන් එහා කොන්ට යන්න ඕන. කෙනේ වගේ දුරක් තියෙනවා කියලා දැන් මේ කියන්නේ. වැදුනා guys ඉතින් හයිට් කරන හැටි පුදුමයි. නෑ පුදුලා නෑ මොන බාන guys පිකප් එක දැක්ක තෙල් නෑ. දැන් තෙල් ඉවරලා දිනුවා එන්ජින් එකට තෙල් යනවා වෙයි. ඔය ඔතන මැප් එකෙන් පහළින් පේනවා නැති ලයිට් එකක් ඉන්ඩිකේට් වෙනවා මැප් එක තියෙන්නේ. ඒකේ අර යට මැප් එක ඊට එහා පැත්තේ ස්පීඩ් මීටර් එක පෙන්නනවා. එතන හැබැයි යට ලයිට් එකක් ඉන්ඩිකේට් වෙනවා වෙන්නේ නැති. ඒක තමයි guys තෙල් නෑ කියන්නේ. මේ කාර් එක නවතින්න හැබැයි නැවති වගේ යන්න කෙලියුනම කියන්නේ අපිට මේකෙන් යන්න බෑ. නවතිනවා යනවා ඒ වගේ. යාර එන්ජින් එක බෝකන් වුණාට පස්සේ යන්න ඕන එකක් තමයි නේද? යන් හිතලා යන් අරක් වෙලා තියෙන්නේ. හරි යන් ඒකතර මයිද වැදුනා කියලා. හරිද? යන් හරි මෙතන දැන් පාර පෙන්නන්නේ. මේ පාර පෙන්නනවා මේ පාර පෙන්නනවා. හරිද? හරි ඔන්න.
බෑනේ මේවත් එක්ක. කොහොමද දිගටම යන්න ඕන guys. දිගටම යන්න. හරි ඉවරයි. වැදුනා. හරි. guys කාර් එක ආයි හදාගන්න. මේ මැප් එක නම් guys පිස්සුනට නේ හරිද? දැන් අපි අරේ යන්න ගියා උඩ තමයි පෙන්නුනේ කලින් මම මතක විදියට. දැන් මෙහෙ පෙන්නුනේ. දැන් දැක්කද ගෑස් ස්ටේෂන් එකක් හොයාගෙන යනවලු ෆියුල් තෙල් ඉවරයිලු. අපි යන්නේ guys ස්ටාර්ට් එකකින්. හරිද? මේකේ තෙලුත් ගහගෙනම මේ විසිමත් මේ කාර් එක මොඩිෆයි කරගන්නත් ඕනේ. එතකොට තමයි මිෂන් එක ගහලා ඉවරලා යන ගමන් කාර් එකත් මොඩිෆයි කරගෙන මොඩිෆයි කරන්න කියන්නේ මොඩිෆයි නෙවෙයි අටු මෙරුණ ගියාංකෝ අටු What are you blind? කාර් එක shit guys ඉතින් ඔයාලා දැක්කද කාර් එක මොඩිෆයි කරා අපි හරිද shit මට ටෙස්ට් රයිඩ් එකක් ගන්න බැරි වුණා ඒත් guys දැන් ආයිමත් කාර් එක මොඩිෆයි කරන එකේ තේරුමක් නැති හින්දා ඔයාලා දැක්කනේ කාර් එක මොඩිෆයි කරන්න පුළුවන් මේ වගේ මොඩිෆයි කරා ආයි නම් මොඩිෆයි කරන්න බෑ හරිද දැන් ආයි කඩමංකොල්ල කාලා ගොඩක් දේවල් කරන් තියනවා ආයි මොඩිෆයි කරන්න බෑ අපි ඔය ආයි කාර් එක මොඩිෆයි කරන්න නැතුව අපි යන් අර මිෂන් එක විතරක් ප්ලේ කරමු මොකක්ද උනේ කියලා හිතා ගන්න බෑ අද මිෂන් ප්ලේ කරන්න නැහැ කිව්වට මිෂන් ප්ලේ කරනවා හරිද මේ මිෂන් එක ප්ලේ කරමු අපි කාර් ඊට පස්සේ ඉවර කරමු ආයි මොඩිෆයි කරන එකේ තේරුමක් නැහැ guys මං ඊළඟ වීඩියෝ එකේදී කාර් එක මොඩිෆයි කළා ගේම් එක සේව් කරගෙන එන්න හරිද දැන් ආයි කාර් එකේ මොඩිෆයි කරන එකේ තේරුමක් නැහැ අපි කෙලින්ම මිෂන් එකට යන් මම මිෂන් ගහන්න නැහැ කියලා තමයි හිතන් හිටියේ උනාට කාර් එක සේව් කරන්න ඕනේ දැන් මිෂන් එක ගැහුවේ කාර් එකට කියලා විචින්ද දැන් ඒකත් අවුල්නේ ඒක නිසා මම මිෂන් එකක් ගහනවා දැන් අපි මිෂන් එක ගහමු මිෂන් එක ගහලා ඊට පස්සේ මම ඊළඟ සේව් පොයින්ට් එකේ ඉන්නේ කියන්නේ ඊළඟ ගේම් එක ගහන දවසට සින්දු මාරු ගන්න විදියක් නැහැ සින්දු මාරු ගන්න මම දන්නේ නැහැ ස්පීඩ් ලිමිට් එක වෙන්න සින්දු මාරු ගන්න දන්නේ නැහැ මොකද අපිරියෙන් බඩේ හත් ඩ්‍රිප් වෙනවා මේක කියන්නේ ඉස්සර කාර් ඩ්‍රයිවිං දැම්ම මෙන්න මේක තමයි වෙන්නේ කරවනකොට හැර වෙන්නේ ඇක්සලරේටර් වෙන්නේ ප්‍රියයි ඔහොම යන් දැන් අපිට ගොඩාක් දුර යන්න තියෙනවා ඔයගොල්ලෝ කියන්නේ මෙහා කොනේ ඉඳන් එහා කොනටම කිට්ටු වෙනවා කියන්නේ ටක් ගාලා යන්න මේක මැප් එක පිටින්නත් එක තමයි මට අවුල්ම වැඩේ කාර් එකට අපරාධිකින් ඒක ගායි සේව් පොයින්ට් එකක්වත් නැහැ සේව් කරගන්න තමයි අපි ගියේ සේව් කරගෙන යන්න අතරතුරේ කෙලවුණා ඒ කියන්නේ අපි යාපු ස්පීඩ් එකත් එක්කම මේ වැදුන ගමන් මූවින් මේ ස්ටියරින් වීල් එක ඔලුව වැදුනා එතනම මැරුණා හරිද ඒ වගේ තමයි සිද්ධියක් වුණේ ඒ වෙලාවම නෑ මට එකපාරක් විතර වෙලා දිනවා ඒ වෙලාව නෑ ඒකපාරක් උනේ තෙල් අඩුම වෙලා තියෙද්දි ඉතින් මේ තෙල් ෆුල් තිබුණා අපි ගියාම ඉතින් 140 විතර වෙලා මට මේ ස්පීඩ් ලිමිට් එක බලන්න බැහැ ඉතින් පල්ලෙහාට දාලා Sometimes I even impress myself. අටු ඉතින් යන්න බෑ කියන්නේ මේකයි හරු ඉන්න බෑ පිටි පණින් පල්ලෙහාට අඩු ඉතින් පයින්නත් බෑ ඒ ප්‍රශ්නයක් නෑ අපි මෙහි මුඩට යන් කාර් එකෙන් යන්න පුළුවන් වෙයි කියලා හිතනවා මේ කඩේට ගස් මෙලිය දෙන්නේ එහා පැත්තෙන් යන්නත් බෑනේ එහා පැත්තෙන් යන්න පුළුවන් එහා පැත්තෙන් යන්න පුළුවන් හරි කාර් එක හිරවුණා Hey, watch where you're මේ going. මෙන්න බලු වැඩ වෙන්නේ මෙන්න මේ කාර් එකෙන් යන්න අන්න පොලිසිය හරි යන්න කාර් එක ගමු guys මේ ඉතින් පොලිසිය වාහන පාර දින වාහන ගත්තට මුක්තු වෙන්නේ නැද්ද කොහෙද පොලිසිය එක්ක ළඟින් මම මේක කරලා නැහැ අපිට ගොඩක් දුර යන්නත් තියෙනවා ඒක මෙයා ආවනම් guys ක්ලික් ස්ටොප් එකට වැටුන්නේ නැහැ මොකද අද ඒක නැද්ද කොහෙද අවුලක් නැහැ ඔහොම යන්න වැටුනත් ගණන් ගන්න එපා කලින් වීඩියෝ දෙකේම එහෙම වුණා ඒක එඩිට් කරන්නත් බැහැ මොකද මගේ මේ මයික්‍රොෆෝන් එකෙන් ඇහෙන එකයි දෙකම නෙවෙයි වීඩ් ස්ක්‍රීන් එක විතරයි වගේ කට් වෙන්නේ මේ ස්ක්‍රීන් එක කැපුවොත්
වොයිස් කට්ටත් කවන්නවා. ඉතින් ඒක පොඩ්ඩක් සංකීර්ණ වැඩ. ඒ නිසා ඒකේ මම හැම ප්ලේ කරලා දැම්මා. කළු සුදු කරලා ප්ලේ කරලා දැම්මා. ඉතින් ඒක ඩෙස්ක්ටොප් එකට නේ තියෙන්නේ. මේක අවුලක් අඩෝ ඒක ආවද. අඩෝ සි. ඔන්නෝගේ වහල් නැති වාහන වල යන තියෙන අවුල. දැන් ආයෙත් ඉන්න වැටුණානේ. ඉතින් මම එතෙන්ට ඇවිල්ලා ආයි වීඩියෝ එක පටන් ගන්නවා. නැත්තම් මේක කරන්න බෑනේ. ඉතින් මං ආවා ආයි මොකටනේ පෙන්නන්න වැඩ නෑනේ. ඉතින් ආයෙ අදින් දිහප්පුණා. හරිද? අර කාර් එක නැවතුණා. ඉතින් ගයිස් මේ 20ට ආවත් උඩ යන කාර් එක. ඒකින්ද මේ උඩින් ඇවිල්ලා දැන් වැදුණු කාර් එක වහලා තියෙන එකකින් ආවේ අරගෙන මට්ටුණා. ගයිස් අන්න අර පේන මිෂන් එක තමයි අපිට ගහන්න තියෙන්නේ. හරිද? මේක ගහමු. ටිකක් අමාරු මිෂන් එකක් මම දන්න විදියට ටිකක් දිග මිෂන් එකක් බලමු පොඩ්ඩක්. ටිකක් අමාරුයි ඒ වුණාට අමාරුයි කියලා බෑ කරන්නම වෙනවා. මෙන්න මේ කාර් එක ගමු. මේ කාර් ජාතින එපා වුණා ගයිස්. හරිද? ඇයි යනවා මේකේ යන එක කැඩනවා එක්ක වැටෙනවා. එක්ක බින්දිනවා එක්ක මැරෙනවා. නෝගා වෙන්නේ. ගයිස් මේ ගේම් එකේ අතෝ පොලිසියට වුණා පොලිසිය. guys මේ පොලිසියෙන් බයි මේ අබ්බයි පොලිසියට අපි අල්ලගන්න දෙමු. අල්ල අපි සපගාව දෙන්න. හරිද? ඔයගොල්ලෝ පෙන්නන්නත් නෑ ඒක දැකවත් නෑ. එන්න ටගා බැරින් අයිස් අපිට සල්ලි දීලා පගාව දීලා මේ බේරෙන්න පුළුවන්. අර එක්ස්ප්‍රෙස් නෑ මම යන්නේ. හරි මෙන්න විදිහට ඩොලර් 150ක් දෙන්න ඕන පගාව දෙන්න ඕන. පගාව දීලා අපිට පුළුවන් බේරෙන්න. Let's make a deal. Thanks for the contribution to my retirement. උගත්තරක දැන් දැන් මේ කාර් එකෙන් මෙයා. විතර මේ කාර් එකෙන් ගියාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි අපි යන්න. දැන් මේ දෙකක් අතර තියෙන්නේ මොකද්ද? හරි මේක අයින් කරගමු. අපිට ගයි දැන් මේ තියෙනවා තෙල් සෙට් එකක්. අන්නේ තෙල් සෙට් එක පුපුරවන්න ඕන. ඊපස්සේ ඒ වගේ තෙල් සෙට් තුනක් තියෙනවා. ඒ තුනම පුපුරවන්න ඕන. බලමු පොඩ්ඩක් විනාඩි 10ක් විතරයි. වැඩේට බලමු අපි. හරි වැදුනා. බලමු මෙයා. බෝ. එන්න මේක ගයිස් තමයි පළවෙනි ප්ලොට් එක. නරු විදින අරුන් ගහනවා. අඩු ඉවරයි. වැදුනා. හරිද? ඔමියා. තුනේ තමයි ගයිස් තුවක්කු තියෙන්නේ. මේ කැට් අඩු. මම හිතුවේ ඉවරයි කියලා. You don't know who you're fucking with, kid. වරු මෙන්න මෙතන හිටියේ. අඩු shit. අඩෝ. මේ මිෂන් එක ගන්න බෑ ගයිස්. උනාට මේක මාර අමාරුයි. මොකද්ද කරන්නේ? ගහමුද පොඩ්ඩක් පුළුවන් ද කියලාවත් බලන්න. ආයි මුලින් ඉඳන් ගන්න වෙනවා. මම try කරලා guys මේ මිෂන් එක ඉවර කරනවා. හරිද? බලමු කොහොම හරි ඉවර කරන්න මේක. ඉවර කරමු කොහොම හරි ඉවර කරනවා. අද කොහොම හරි ඉවර කරනවා. දැන් ඇතුළත කොහොම හරි ඉවරම කරනවා මේ. shit. Roger that. Vehicle theft in progress. In pursuit of suspect. දැන් දර වෙලාවේ මම ගොනේ පොලිසිය ආව වෙන්නේ මේ කියලා. දැන් ගයිස් පොලිසිය ආවන එකම ගන්නට. මෙහි යන්න Tall, average size. යන්න පුළුවන් නම් මෙතනින් පොඩි දුරයි තියෙන්නේ. Suspect is about 6 feet tall, average size. තුවක්කුවක් ඕන ගයිස් තුවක්කු ගන්න දැන් එන්න මෙන්න මේ උඩට යන්න. ඉන්න එච්චර කරන්න බෑ. මේ තියෙන තුවක්කුවෙන් වැඩි තියලා දාන්න. මෙහෙම කරමුද? තියල් තුවක්කුව වැඩි තියලා දාන්න කියන්නේ මේ කොහොම තෙන්ද ගිහිල්ලා හප්පල මරමුද? මොහොම තෙන්ද හප්පල මරමු. හරි ගයිස් මම මෙතන ගිහලා හිතුවේ මෙතන නෙමෙයි මම දැක්කේ නිකන් මෙතන යාර එතන වගේ එතන කියන්නේ මෙතන නෑ මම දැක්කේ මේ ඇත්තටම මේක නේ අර පිවිසඩ් එක වගේ මෙන්න මෙහෙන් හැංගිලා යන. හැංගිලා මෙන්න මේ හැංගිලා යන.
මේ ගයිස් හැංගිලා වෙඩි තියෙනවා හරිද ඉතින් ගයිස් වටේ පිට සද්ද ඇහෙන්නේ නැති හරිද මේ වෙලාවේ අර අයියල වගේ ගයිස් ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් ගහනවා මගේ ගෙදර ඉස්සරහා තියෙන ග්‍රවුන්ඩ් එක හරිද ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් ගහනවා ඒක නිසා වීඩියෝ එකට ඒක ඇහෙනවා තරන්න දෙයක් නැහැ ඕ දැන් අරුන් ටික හොයා ගන්න ඕන දැන් උන් කොහේ ඉන්නවද දන්නේ අන්න එක වෝතේ කතන ඉන්නවා හරි ඌ එතනමයි හරි අපි ෂේප් එකේ යා හරිද හරි ඒ මිෂන් එක ඉවරයි guys ඒ මිෂන් එක කියන්නේ එතන chapter එක ඉවරයි දැන් අපිට තරුපත් වෙලා තියෙන්නේ මේ අසින් දාලා ඔක නිවාගමු කොහොම හරි හරි ඒක නිමුණා ඒ වුණාට අපිට මේ එකක් අවුලක් තියෙන පොඩි අපිට කෝල් ගන්න තැනක් නැද්ද කමක් නැහැ සැලෙන්නේ කමක් නැහැ පියා තා දෙකයි තියෙන්නේ අපියා හරි මෙයා නගයි පොලිසිය මේ කාර් එකත් අවුල් කාර් එකක් හරිද මේ නම්බර් 10 එක වොන්ටඩ් කියලා වැන්න තියෙන පේනවද මේකෙන් යන්න බෑ ගයිස් වෙන මොෙන් හරියා මෙතන කාර් තියෙනවා එයා පැත්තේ මෙන්න මෙතන කෝල් ගන්න තැනක් තියෙනවා guys හරි මෙන්න මේ කෝල් ගන්න තැනින් කෝල් එකක් දීලා පගාව දීලා අපිට මේ වොන්ටඩ් කියලා අපිට රූපයක් වෙන්න තියෙනවා පේනවද අන්න එතෙන්ට යන්න පුළුවන් අපිට ඩොලර් 500ක් ඕනේ මේ වැඩේ කරන්න ඩොලර් 500ක් තිබුණා හරි මෙන්න මේ කුමාරි මේ වොන්ටඩ් කියන එක අයින් කරලා දාන්න Yeah, that Jim. I need the usual flavor. Get out. Have somebody drop the cash off later. හරි ඩ්‍රොප් කරන්නම්කෝ කෑෂ් Let me help කෑෂ් you out ඩ්‍රොප් of කරන්න ඕනේ ගයිස් අපි ඒකම ඩොලර් 500ක් ගෙව්වා අතින්ට පොලිසිය නෑනේ ගයිස් ටැක්ටිව් මේ මෙයන් තියෙන්නේ ගයිස් පොල්ලෙක් ඉඳලා බං මේ පිරිමි පරාණයක් ඉඳලා ඇතුලේ තුවාට අපි වගේ ඡන්දි ඉන්න ඕන ගයිස් මේ වගේ හොරගම් කරන්න හරි මෙන්න මෙතන එකක් තියෙනවා මම හිතන්නේ මෙච්චරයි තියෙන්නේ අපිට මේක මේ සේව් පොයින්ට් එකට දාන්න යන්න තියෙන්නේ එක් නෑ මම හිතන්නේ සේව් පොයින්ට් එක නෙමෙයි මේ කියන්නත් බෑ ගයිස් හරිද පොඩ්ඩින් බාන් මට මේ මතකයක් නෑ වැඩේට ඔහොම යම් බලන්න අපිට දෙයක් හරි ඔහොම සේව් කරන්නද කොහොමද දන්නේ ඔහොම උරෙන් යන්න මෙහා කොනට යන්න තියෙන ගයි මම හිතන්නේ ආයිමත් කුපුරවන්න ඔව් නෑ මොකක් හරි එකක් කුපුරවන්න තමයි කඩයක් වහන්න යන්න තමයි තියෙන්නේ පාර වැදුනා ඒක වදින අපිට මේ කාර් ගියා තියෙන ගමන් ඇටි බලන්න ඒකට මේ කාර් එක මේ 120 විතර යන්න පුළුවන් කාර් එක වල බඩ ගන්න ලිමිට් එක තියෙන 120ට වගේ උඩරිම එන්ජින් ලිමිට් එක උනාට අර දැන් මම කලින් කවදාද විදිහට කාර් එන්ජින් ලිමිට් එක 120 වෙනවා 126ට 30ට විතර යන්න පුළුවන් ඒකෙම නෙමෙයි මේකේ ලිමිට් එක 20ට තිබුණාට මේ යන්න බෑ ඇක්සලරේටර් වෙන්නම යන වෙන වෙලාව දැන් ගයිස් මේක ඇත්තට මේ වාහන වල ස්පීඩ් එක දීලා තියෙනවා මම කියන්නේ දැන් අපිට මේක හිම වැටෙන කාලට ෆ්‍රී රයිඩ් කියලා වෙන මේ ඔප්ෂන් එකක් අම්මා මේ කාර් එක දිගට අර අය වගේ මේ වගේ කාර් දැන් හින වටන ඇති නේ හින වටන ඇති නේ යම්බෝ නේ මෙයන් මේක මෙච්චරයි තියෙන ගයිස් ප්ලේ කරන්න හිතන විදියට Got some nut job here shooting a gun. Copy that. මෙයන් පොලිසිය විසුණා අයියෝ ගයිස් අයි සල්ලි දෙන සල්ලි නැද්ද කොහෙද මගේ ළඟ සල්ලි දෙන්න ඩොලර් 200ක් නෑ මං හිතන්නේ ගයිස් ඩොලර් Surely there are better uses for your time, officer. Thanks for the contribution to my retirement fund. හරි අපි යන් කාරේ
මෙන්න මේක තමයි guys මේක මේ ගේම් එකේ ගහන්නේ GTA ගේම් වල පොලිසියට අහුණාට මේ වගේ බේරෙන්න බෑනේ අයින් මොඩේ අයියන් නැත්නම් මේකට Officer. මං කිව්වා Copy that. නම් මම කිව්වා දුරු තමයි ඉන්නේ නැත්නම් මම ඕන් කරා අඩෝ තර තුනවත් තුන ගියා අඩෝ අපි අර අතන මේ ඉතින් මෙන්න මේ තමයි ආයි ගිය තුමාට ගත්ත මේ ගේම් එක ඉතින් ඉන්නේ බල අරක් මතක නැහැ ඇත්තට බල මෙයා හිත සේව් පොයින්ට් එකද දන්නේ මට මතක විදිහට තුනක් පුරවන්න තිබ්බා වගේ අරන්න තා එකයි නෙමෙයි නෑ තුනක් පුරවන්න තමයි guys මතක විදිහට බලන්න ඕ එතනත් පිල්සෙඩ් එකක් තියෙනවා ඒකත් පුරවන්න හිතන්නේ මේක සේව් පොයින්ට් එකේ සේව් කරන්න තියෙන්නේ උඩයි බලන්න මම බලන්න ඉදන්නේ හේරක තමයි සේව් පොයින්ට් එක මෙතන තියෙන්නේ එතන සේව් කරන්න ලග්ගා ඉවර ගන්න ඕනේ guys මට සේව් ගේම් ගහලා වැඩක් නැහැ සේව් පොයින්ට් එකට හරි guys අපි සේව් පොයින්ට් එකට ඇවිල්ලා තියෙන්නේ අඩෝ ඒක නම් වටනවා මොකද අපි දෙකක් පුරවලා සේව් පොයින්ට් එක මේ තියෙන සේව් පොයින්ට් එක ඉතින් ගියා සේව් කරගත්තා ඒත් එතනත් මරුණා කියලා අර වාහනේට හැප්පිලා හරි guys ඔන්න කාර් එක මොඩිෆයි කරන්න ගියා ඒක හැප්පිලා අපි මරුණා ඔන්න guys මේ මිෂන් එකත් ඉවර කරා මිෂන් ගහන්න නැහැ ගුවට එහෙනම් guys අදට මං ගිහින් එන්නම්